මොබයිල් Wi-Fi රවුටර් එකක් කියන්නේ මොකක්ද? නැත්නම් පොකට් Wi-Fi රවුටර් එකක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන බෙනිෆිට්ස් මොනවද? ලංකාවේ ඒවා ගන්නවා නම් හොඳම ඔප්ෂන්ස් මොනවද? අද වීඩියෝෙන් කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න යාළුවෝ හැමදෙනෙක්ම Tech Labs SL YouTube channel එකට. ඉතින් අන්තර්ජාලය කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපිට ගොඩක් වැදගත් දෙයක්. ඉතින් අපි කොයි විදිහින් හරි අන්තර්ජාලයට කනෙක්ට් වෙලා මොනවා හරි අපේ social media වෙන්න පුළුවන්, නැත්නම් අපේ data ගන්න දේවල් වෙන්න පුළුවන්, අපේ research purposes වලට වෙන්න පුළුවන්, නැත්නම් අපේ entertainment පැත්තක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට data ගන්න අපිට අන්තර්ජාලයට එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි primarily ගොඩක් වෙලාවට අපේ smartphone එකේ සම්බන්ධයෙන් use කරනවා. ඉතින් එතනින් එහාට කියලා අපේ tabs වලට නැත්නම් computers වලට ඊට පස්සේ ඔයගොල්ලෝගේ laptops වලට වගේ ඔයගොල්ලෝ අන්තර්ජාලය ලබා ගන්නවා නම් ඔයගොල්ලන්ට විදි කීපයක්කින් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකේ මූලික වශයෙන් සාමාන්‍ය ඔයගොල්ලන්ට wired connection එකක් කරා ඔයගොල්ලන්ගේ router එක through අන්තර්ජාලයට connect වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් wired connection එක අරන් යන අමාරුසක් දැනත් අපිට ගොඩක් වෙලාවට mobile device එකට මානු වෙන කෙනෙක් ගොඩක් වෙලාවට wifi dongle අපිට බලන්න පුළුවන්කමක් තිබුණා පසු කාලීනව. ඒවත් එක්ක ඔයගොල්ලන්ට internet එකට connect වෙන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඊටත් පස්සේ කාලේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ගොඩක් portable pocket wifi routers market එකේ බලන්න පුළුවන් වුණා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට මෙයාක් අරන් ගිහිල්ලා ඔයගොල්ලෝ යන ඕනම තැනක ඔයගොල්ලන්ට Wi-Fi connection එකක් අරන් යන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඉතින් channel එකේ ගොඩ දෙනෙක් අහලා තිබුණා මේ pocket Wi-Fi router සම්බන්ධ වීඩියෝ එකක් අරන් යන්න කියලා. ඉතින් personally මමත් ගොඩක් වෙලාවට use කරන device එකක් තමයි මේක. ඉතින් මම හිතුවා ඒක ගැන පොඩ්ඩක් open discussion එකක් කරන්න ඕනි කියලා. ඒත් එක්කම අපි channel එකට දැන් subscribers 10,000 mark එකට hit වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද වීඩියෝ එකත් බලලා ඔයගොල්ලෝ content එක හොඳයි නම් channel එකට sub එකක් දාන්න අමතක කරන්න එපා. ඒක අපිට ලොකු හයියක්. ඉතින් මුලින්ම සාමාන්‍යයෙන් මම මයික ළඟ තියෙන මේ pocket Wi-Fi router එක සම්බන්ධව ඔයගොල්ලෝ introduction ලබා දීමක් කරන්නම්. ඉතින් මේක සාමාන්‍යයෙන් Huawei සමග නිකුත් කරපු Huawei E5783 නැත්නම් Huawei Wi-Fi 3 කියන pocket Wi-Fi router එක. ඉතින් මේක size එක ගත්තට පස්සේ ඔයගොල්ලෝ ගොඩක් portable router එකක් කියලා බලන්න පුළුවන් ඉන්නේ. මේක ඕනම තැනක ඔයගොල්ලෝ කිසිම ගැටලුවක් නැතුව අරන් යන්න පුළුවන්. පොඩි පෙත්තක් වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. බඩත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක්වත් නැහැ. ඒකත් එක්ක ඔයගොල්ලන්ට සාක්කු වෙනත් මේක කිසිම ගැටලුවක් නැතුව දාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේක මිලදී ගන්න සාමාන්‍යයෙන් 2022 අවුරුද්දේ. ඉතින් දැන් අද 2025 වෙනකොටත් සාමාන්‍යයෙන් මේක ගොඩක් හොඳට බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් build quality එක superb කියලා කියන්න පුළුවන්. ගොඩක් hard plastic වලින් මේක නිර්මාණය කරලා තියෙන්නේ. මගේ තියෙන සාමාන්‍යයෙන් 10 පාරකට වඩා මේක වැටලා ඇති. ඒ හැම drop එකකින්ම කිසිම ගැටලුවක් නැතුව මේක තියාගන්න පුළුවන්කම ලැබුණා. but scratches නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ වගේ device එකක් පාවිච්චි කරද්දී මේ සම්බන්ධ වෙච්ච concern එනවායි කියලා. ඉතින් මේක ඉස්සරහ පැත්ත ගත්තට පස්සේ ඔයගොල්ලන්ට Huawei logo එක බලන්න පුළුවන්කමක් තියෙන. ඊට පස්සේ ඔයගොල්ලන්ට LED indicators දෙකක් බලන්න පුළුවන්කමක් තියෙන. එකක් තමයි ඔයගොල්ලන්ගේ battery indicator එකක් මේක බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ signal indicator එක බලන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට red සහ green colors වලින් බලන්න පුළුවන්. battery health එක සහ signal strength එකත් එක්ක. ඊට පස්සේ ඔයගොල්ලෝ side එකේ single button එකක් බලන්න පුළුවන්. මේක power on සහ off කරගන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේක අනිත් පැත්තට පස්සේ ඔයගොල්ලන්ට micro USB charging port එකක් බලන්න පුළුවන්. ඉතින් මේකේ ඔයගොල්ලන්ට removable battery එකක් බලන්න පුළුවන්කමක් තියෙනවා milliamp 1500ක. ඉතින් මේ battery ඔයගොල්ලන්ට access කරන්න පුළුවන්. මේකේ back එක easily ඔයගොල්ලන්ට remove කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට මේකේ battery එක removable battery එකක් තාන්න දෙන්නේ. මේක ඔයගොල්ලන්ට battery එක නරකුනොත් එහෙම අලුත් battery යන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මගේ සාමාන්‍යයෙන් මම 2020 ගන්නකොට තිබිච්ච battery එක තමයි තාමත් තියෙන්නේ. ඉතින් battery life එක හොඳ මට්ටමක තියෙනවා. මට මේක මාරු කරන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. battery remove කරාට පස්සේ ඔයගොල්ලන්ට ඇතුලේ SIM එක දාන්න පුළුවන්. එනම SIM tray එකක් බලන්න පුළුවන් පහසුකමක් තියෙනවා. ඉතින් ඒකේ අමතරව ඔයගොල්ලන්ට මේකේ Wi-Fi key එකත් සඳහන් කිරීමක් කරලා තියෙනවා inside එකේ. ඒකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් battery life එක ගත්තට පස්සේ ඒගොල්ලෝ කියන දේ සාමාන්‍යයෙන් මේක continuously ඔයගොල්ලන්ට පැය 6ක් වෙනකම් මේක internet ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයගොල්ලෝ නිතරම සාමාන්‍යයෙන් මේක internet use කරනවා නම් ඊට අමතරව standby mode එක ඔයගොල්ලන්ට මේක පැය 24ක් වුණත් තියාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මගේ usage එකේදී අසන වශයෙන් මට සාමාන්‍යයෙන් දැනටත් මම මේක hardcore use කරනවා. ගොඩක් කරලා මට පැය 4ක් හෝ 5ක වගේ battery life එකක් බලන්න පුළුවන් chance එකක් තියෙනවා. standby තිබුණොත් එimhe ගොඩක් කරලා මට මේක standby තියාගන්න පුළුවන්. occasionally social media වලට මේක connect වී තියෙනවා නම් ගොඩක් වෙලාවට standby mode එකේ සාමාන්‍යයෙන් මට මේක ගොඩක් කරලා තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මගේ usage scenario එක ගත්තට පස්සේ මම මේක මුල් කාලේ නම් පාවිච්චි කරලා ගොඩක් වෙලාවට මගේ tab එකට මගේ tab එක Wi-Fi tab එකක් තියෙන iPad එකේ ඒකට සාමාන්‍ය data ගන්න mobile connect එකක් විතර මේක පාවිච්චි කරේ. මට mobile Wi-Fi use කරන්න පුළුවන් වෙන විදිහට මට මේක මම මිලදී ගන්නේ Mobitel ආයතනයෙන්. ඒකෙත් එක මට data package එකක් එනම ගන්න උනා. ඒකත් එක්ක සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට මම දන්න තරමින් මේක ගොඩක් වෙලාවට Mobitel SIM විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මේක locked Wi-Fi device එකක්. ඉතින් මට සාමාන්‍යයෙන් ඒකේ එච්චර issue එකක් උන්නේ නැහැ. ගොඩක් වෙලාවට මට සාමාන්‍යයෙන් හොඳ offer එකක් හම්බුණා. හොඳ Wi-Fi connection එකක් එක්ක. අදටත් මම මේ connection එකත් එක්ක මේ Wi-Fi router එක use කරනවා. ඊට පස්සේ channel එක බලන ඉතින් සාමාන්‍යයෙන් පසු කාලේන මම YD Android player එකක් සවි කරා මගේ කාර් එකට. ඉතින් ඒකට සාමාන්‍යයෙන් මට Wi-Fi දෙන device එකක් අවශ්‍ය කරා.
ඉතින් ඒකට සාමාන්‍යයෙන් මම Wi-Fi device එක තෝරගත්තේ මේ Wi-Fi router එක. ඉතින් ඒකද ගොඩක් වෙලාවට මම occasionally charge කරන ගොඩක් වෙලාවට USB out එකක් ලැබෙනවා අපිට YD Android player එකේ. ඒකෙන් මම මේක charge කර ඊට පස්සේ drain වුණාට පස්සේ ආයෙත් use කරනවා. ඔන්න වගේ සීනකට ගත්තා ගොඩක් වෙලාවට මම use කරන්න සිද්ධ වුණේ. ඉතින් connected පැත්තට ආවට පස්සේ ගොඩක් වෙලාවට මේකේ ඔයගොල්ලන්ට 4G speeds තමයි බලන්න පුළුවන්. ඉතින් 4G router එකක් විදිහට හඳුනන්න පුළුවන්. ඉතින් ආසන ශේවල කියලා තියෙන විදිහට ඔයගොල්ලන්ට 300 Mbps වෙනකම් මේකේ ඔයගොල්ලන්ට data download speeds බලන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මගේ usage එකේදී ගොඩක් වෙලාවට මම මේක මිලදී ගත්ත මුල් කාලේ මට ගොඩක් හොඳ ස්පීඩ්ස් බලන්න පුළුවන් වුණේ නැහැ. ගොඩක් වෙලාවට කොළඹට පාව මට සාමාන්‍යයෙන් coverage issues බලන්න පුළුවන් වුණා. නමුත් කාලයත් එක්ක මොබිට සමාගම මේ signal strength එක වැඩි වෙනකොට ගොඩක් වෙලාවට මම මේක කොළඹින් එළියට අරන් ගියත් සාමාන්‍යයෙන් මට හොඳ signal strength එකක් එක්ක හොඳ data speed බලන්න පුළුවන් වුණා. ඒක සාමාන්‍යයෙන් plus point එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් Huawei කියන්නේ ගොඩක් වෙලාවට telecommunication field එකේ ගොඩක් හොඳ devices ලබා දෙන සමාගමයි. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ ගෙදර තියෙන Wi-Fi routers පවා ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ Huawei සමාගමේ. ඉතින් මේකත් Huawei සමාගමේ නිෂ්පාදනයක් විදිහට ගොඩක් හොඳ durability එකක් එක්ක මට කාලයක් කිසිම ගැටලුවක් නැතුව use කරන්න පුළුවන් වුණා. අදටත් සාමාන්‍යයෙන් හොඳ battery life එකක් එක්ක හොඳ data speeds එක සාමාන්‍යයෙන් මට මේක හරහා Wi-Fi ගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් මම දැනට use කරන Wi-Fi router එකේ විස්තරය ගොඩක් වෙලාට. ඉතින් මේක සාමාන්‍යයෙන් මේක දැනටත් use කරන කට්ටිය ඉතින් මම දැකලා තියෙන ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරන. මොකද මොබිලේ සමාගමේ Wi-Fi offer එකත් එක්ක ගොඩක් කට්ටිය මේක මිලදී ගැනීමක් සිද්ධ කළා. ඒත් එක්කම ඇත්තටම අවුරුද්දක warranty එකත් අපිට මේකට බලා ගන්න පුළුවන්. ඉතින් මට warranty claims නමුත් කරන්න අවශ්‍ය නැහැ. අදටත් මම device එක පාවිච්චි කරන නිසා. ඉතින් මේකේ මිල උනේ සාමාන්‍යයෙන් මට connection එකත් එක්කම ගොඩක් වෙලාට ඒ දවස්වල රුපියල් 10000කට අසන මුදලක් තමයි මට වියදම් කරන්න උනේ මේ Wi-Fi router එකට. ඉතින් ඒකත් එක්ක මට සාමාන්‍යයෙන් connection එක සහ warranty එක මේ හැම දෙයක්ම මට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් අදටත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මොබිලේ සමාගමේ මේ වගේ Wi-Fi routers මිලදී ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒගොල්ලන් connections එක ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔයගොල්ලෝ website එකට ගිහලා බලන්න. ඉතින් මේකේ upgrade version එකක් තමයි දැන් නම් බලන්න පුළුවන් ඉන්නේ ඔයගොල්ලන්ට Huawei brand එකේම mobile pocket Wi-Fi router එකක්. ඉතින් මේකත් හොඳ මට්ටමක තිබෙන නිසා මම හිතනවා ගොඩක් වෙලාවට අලුත් router එකත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක issue එකේ තියෙන ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට use කරන්න වෙන්නේ මොබිලේ connection එක එක්කම විතරයි. ඒ අලුත් routers වලත් සාමාන්‍යයෙන් price range එකකට බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට 12000 10000 ඔය වගේ range එක තමයි දාලා තිබුණේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේකේ usability scenario එකත් එක්ක සාමාන්‍යයෙන් reasonable price එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මම රිසර්ච් කරනකොට සාමාන්‍යයෙන් එළිය මාකට් එකෙත් ඕගොල්ලන්ට මේ රවුටර් එක බලන්න පුළුවන් කමක් තියෙනවා. unlocked routers ගොඩක් වෙලාවට. ඉතින් ඒකට ඕගොල්ලන්ට ඕනම SIM එකක් දාලා data use කරන්න හැකියාවක් තියෙනවා. data SIM එක හරහා ඕගොල්ලන්ට Wi-Fi router එකක් විතර මේක use කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට pricing එක මම දැක්ක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඒ outside තැන් වලත් මේ router එක සාමාන්‍යයෙන් රුපියල් 10000කට ආසන මුදලකට මිලදී ගන්න පුළුවන් කමක් තිබුණා. සමහර තැන්වල මම දැක්කා 6 month warranty එකක් එහෙමත් ලබා දීමක් කරනවා. hardware එක සාමාන්‍යයෙන් හොඳයි. ඊට අමතරව තවත් Huawei models වල routers අපිට මාකට් එකේ බලන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ 10000 වගේ price range එක. ඉතින් ඒක price range එක සාමාන්‍යයෙන් reasonable කියලා කියන්න පුළුවන් ඕගොල්ලන්ට. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ගන්න experience එකත් එක්ක මොකද සෑහෙන portable experience එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපිට කියලා නියම කරන්න බෑ. යන ඕනම තැනක ඕගොල්ලන්ට Wi-Fi connection එකක් අරගෙන පුළුවන් කමක් තියෙනවා. මේ වගේ router එකක් තියෙනකොට ඒක සාමාන්‍යයෙන් සෑහෙන plus point එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මම දැක්ක සාමාන්‍යයෙන් Jio5 වගේ brands වලින් ගොඩක් වෙලා රුපියල් 5000 සන්න range එකෙත් මේ වගේ Wi-Fi routers බලන්න පුළුවන් කමක් තියෙනවා mobile routers විදිහට. ඉතින් මම දන්නේ නැහැ සාමාන්‍යයෙන් මම use කරලා නැහැ. මගේ usage එකේදී මට කියන්න හැකියාවක් නැහැ ඔය සම්බන්ධයෙන් කොහොමද කියලා. ඉතින් දැනට ඒවා පාවිච්චි කරන කට්ටිය නම් පොඩ්ඩක් comment section එකේ දාන්න. මේ වීඩියෝ එක බලන කෙනෙක්ට සාමාන්‍යයෙන් හොඳ experience එකක් වෙයි ඒක. ඉතින් මේ වගේ අඩුවට තියෙන routers වල පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න battery life එක සහ මේ signal strength නැත්නම් ඔයගොල්ලෝගේ data speeds කොච්චර මට්ටමක තියෙනවද කියන එක සම්බන්ධව. ඒ වගේම warranty එකත් සම්බන්ධව අනිවාර්යයෙන්ම concern වෙන at least ඔයගොල්ලෝ 6 month warranty එක නැතුව මේ වගේ device එකක් ගන්න එපා. මොකද මොකක් හරි issue එකක් ආවොත් එහෙම ඔයගොල්ලෝ ලොකු අසරණ බාහිරටපත් වෙනවා. මොකද අපිට warranty claim එකක් ගන්න බැරි වෙන නිසා. ඊට අමතරව Dialog Hutch සහ Airtel වගේ අනිත් data providers ලගෙත් ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට මේ වගේ Wi-Fi routers බලන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒකෙදිත් ඔයගොල්ලන්ට ඒ package එක මිලදී ගන්නකොට මේ වගේ Wi-Fi router එකක් additional මිලදී ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න packages අතර පොඩ්ඩක් compare කරලා ඉවරලා හොඳම value එකක් තියෙන package එක ගියත් කමක් නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේ ගන්නකොටත් ඔයගොල්ලන්ට හොඳ warranty එකක් එක්ක මේ වගේ devices ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම දැක්කා ProLink brand එකේ වගේම Huawei brand එකේ routers මේ හරහා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් සමහර routers වල ඔයගොල්ලන්ට battery එක lock කරලා ඉවරලා ඔයගොල්ලන්ට battery life එක වැඩි කරන්න පුළුවන් routers බව බලන්න පුළුවන් කමක් තිබුණා. ඉතින් පැය 12ක් විතර continuously use කරන්න පුළුවන් routers බව තිබුණා. මිලියන් පොඩ්ඩක් වැඩි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට 20000 වගේ price range එක මිලදී ගන්න පුළුවන් හැකියාවක් තිබ්බා. එතනදී ඔයගොල්ලෝ තීරණය කරන්න අවශ්‍ය වෙන දේ තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ package එකක් එක්කම මේ Wi-Fi router එක ගන්නවද නැත්නම් ඔයගොල්ලෝ වෙනම unlocked router එකක් අරගෙන ඉන්නලා ඔයගොල්ලෝ ගාව තියෙන data sim එකක් පාවිච්චි කරලා ඉවරලා මේ connection එක ගන්නවද කියන සාධකයේ මත. ඉතින් ලංකාවේ දැන් තියෙන situation එකත් එක්ක මම හිතන ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මේ වගේ routers data provider කෙනෙක් කරා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් 1 year විතර හොඳ agent warranty එකක් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම දන්න තරමේ ලංකාවේ routers ගත්තට පස්සේ ඔයගොල්ලන්ට replacement warranty එක සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. මොකක් හරි issue එකක් ආවොත් එහෙම ඔයගොල්ලන්ට
අලුත් device එකක් ගන්න පුළුවන්කමක් තියෙන එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට plus point එකක් විතර ගන්න පුළුවන්. ඊළඟ මේ routers වල brands ගත්තට පස්සේ ගොඩක් වෙලාවට Huawei සාමාන්‍යයෙන් හොඳ reputed brand එකක් විතර හඳුන්වන්න පුළුවන්. දැන් මම use කරන router එකත් Huawei brand එකේ තියෙන්නේ. ඊට අමතරව ProLink brand එකෙත් ඔයගොල්ලන්ට reputed Wi-Fi routers ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ ඒ වගේ සාමාන්‍ය ඔයගොල්ලෝ reputed brand එකකින් මිලදී ගැනීමක් කරන්න. ඒකත් එක්ක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මේක කාලයක් ගැටලුවක් නැතුව use කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව සාමාන්‍ය ඔයගොල්ලන්ට හොඳ data speeds ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි සාමාන්‍යයෙන් මට මේ Wi-Fi routers නැත්නම් ඔයගොල්ලන්ට pocket Wi-Fi routers සම්බන්ධව කියන්න අවශ්‍ය වුණේ. ඉතින් මේ සම්බන්ධව මගේ user experience එකත් පොඩ්ඩක් ඔයාලා බලන්න. ඒකත් එක්ක ඔයගොල්ලන්ට ideas එහෙම ගන්න පුළුවන්ද කියන එක සම්බන්ධව මම නම් සාමාන්‍යයෙන් ගොඩක් කියලා ඇත්තටම Satix මේ service එක සම්බන්ධව මම සෑහෙන benefit එකක් කරන් තියෙන එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය වෙනවා. ඉතින් දැනට මේ වගේ Wi-Fi routers use කරන ඔයගොල්ලන්ගේ experience එකත් අපිත් එක්ක බෙදා ගන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවත් දාන්න මම පුළුවන් විදිහට උත්තර ලබා දීමක් කරන්නම්. තවත් මේ videos බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ආපහු මම ගෙනේ හැම වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.